සමහර මිනිස්සු රුවන්වැලි සෑයට පොල් පූජා කරනවා. ඇයි කියලා ඇහුවොත් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක් පූජා කරන්නේ මේ විශේෂ කවුරු හරි එක්ක බාරයක් හාරයක් වෙච්ච එකක් එහෙම එකක්. අපි චෛත්‍යයකට පූජා කරන්න ඕනන්නේ මල්, සුවඳ, කිරි ආහාර, පළතුරු, ඒ වගේ දේවල්. මේ පොල් ගෙඩි උස්සගෙන ගිහිල්ලා ඒ වගේ ඒවා කරන්නේ ඇයි කියලා බලන්න. නැත්නම් අපිත් බැනුම් අහනවා වගේ. ඔය ඉස්සර ජීවිත අන්තරා තියෙන අය පරාණය මේ ඉලෙක්ඩු ස්පිරිතාලේ පණ අදිනවා. තුන්ජේ ඉලෙක්ඩුන්ට සෙත් පතන්න ඔය වගේ දේවල් බාහිර වලට කළා තියෙනවා. නමුත් මේ මමත් දැක්ක පළියට කරන්න ඕන කියලා එහෙම කරන්න එපා. බාටවලට ස්වීට් ක්වීන්ස් අල්ලලා පූජා කරනවා. ඔය පූජා වගේ දේවල්. හැබැයි පූජාවල් නෙවෙයි ඕවා. පොතක පතකවත් නෑ ඕවා. බාටවලට ස්වීට් ක්වීන්ස් අල්ලලා පූජා කරන්න එපා. පාවම් පූජා කරනවා නම් ඒ පාවම් පෙට්ටිය කඩෙන් දෙනවනේ බොක්ස් එකකට. ඒක පිටින් සංඝයාට පූජා කළා නැත්නම් පිරිකරක් විදිහට සෑයට පූජා කළා. එතන ඒ කතාව ඉවරයි. මේ ස්වීට් ක්වීන්ස් අල්ලලා ඒවා පූජා වගේ ඒවා පූජා නෙවෙයි. දැන් කිව්වනේ මේ සද්ධර්ම ප්‍රතිරූපක කොහෙන් නවතිද්ද දන්නේ නැත්නම් ගිහලා අපිත් බැනුම් අහනවා. ඊළඟට සමහර අය ස්වීට් ක්වීන්ස් අල්ලනවා. අපි නම් ඔවා කියලා නැහැ. පිළිමවල රත්තරන් පාට ඩොට් ඩොට් ඒවා පූජා වගේ ඒවා පූජා නෙවෙයි. ඊළඟට පිළිම වහන්සේ නමකට අපි වැන්දා මිසක ජූටි පිළිම චෛත්‍ය වටේ තීතිය වැන්දේ නැහැ. දැන් චෛත්‍ය වටේ ජූටි පිළිම තියෙනවා. ඔවා පූජා වගේ ඒවා පූජා නෙවෙයි. පිළිම පූජාව කියන්නේ Taman ගමේ හෝ පන්සලේ හෝ එහෙම නැත්නම් මිනිසුන්ට වඳින්න ප්‍රතිමාව නිර්මාණය කරන්න ඕන. පිළිම පූජා කරන්න ආසයි නම් මේ චූටි පිළිම ගෙනියලා සෑය වටේ තියනවා. ඍජු පොන් වලින් එක එක ඩෙකොරේෂන් දදා තියෙනවා. ඉතින් ඒ නිසා අර ඒවට එහා අඩුම ධර්මේ දැන් ඔය වටේ රවුම් ගහන එක නතර කරලා ස්වීට් ක්වීන්ස් වැඩ නතර කරලා පන්සිල් පද පහවත් රැක ගන්නකො. ඔය ස්වීට් ක්වීන්ස් අල්ලන වෙලාවේ පච කියන එක නතර කර ගන්නකො. පන්සිල් පද පහ බොන එක නතර කරලා බොරු කියන එක නතර කරලා සත්තු මැරි මඳුරෝ තලන එක මී කතුරු තියෙන එක නතර කරලා පන්සිල් පද පහ. ඉතින් ඔය වගේ එක එක දේවල් තියෙනවා. අනුන් කරනවා බලා ඉඳලා නම් කරන්න එපා. අද ඉඳලා සෑ මලුවකට බෝ මලුවකට ගියාට පස්සේ කයිය ගගහ යන්න එපා. කරන කතාවක් මලුවෙන් එළියේ බස් එකේ සෑ මලුවේ කයිය ගගහ ඉන්න එපා. විහිළු කර කර ඉන්න එපා. දැන් ඔබ කියන්නේ ඔබ මොන ගැහින්න කට්ටියක් එනවා. ආපු ගම මෙතන ඉන්න කෙනෙක් ඔයාගේ ඉස්සරහට ගිහිල්ලා ෆොටෝ ගහගෙන යනවා. ඔයාට ඒක පහසුවක්ද අපහසුවක්ද? එයා ඔයාට ගරු කළාද අගෞරව කළාද? අගෞරව කළා. එහෙනම් සෑය බෝධිය වඳින්න ආපු අය මේ කැමරාව උස්සගෙන මේම ෆොටෝ ගගා යනවා කියන්නේ ඔබ සෑයට අගෞරව කරනවා, බෝධින් වහන්සේට අගෞරව කරනවා. දැන් අපේ ඇසුරේ ඉන්න මේ කැමරා කරන ළමයිට උනත් අපි කියනවා, මන්ට නම් මතකද දන්නේ නැහැ. මේ වීඩියෝ කළොත් ෆොටෝ එකක් ගැහුවොත් එයාලා වෘත්තියක් නේ කරන්නේ. ඒ වැඳ යනකොට වැඳලා සමාව අරන් යන්න. සමහර ධාතු කරඬු ඒ පින්කම් වලට පිටරට අය ආධාරය වෙනවා. ඒකට එයාලා කියනවා හඳුන්නේ ෆොටෝ එකක් ගන්න ඕන. මම කියනවා නං හරි. දැන් ඒක අපිට කරන්න දෙයක්වත් නැහැ. වැඳලා ඉස්සලා අවසර ගන්න. දැන් ආයෙ සමාව ගන්න. එහෙම කියලා තමයි කියන්නේ හිතුවගේ ඒවා කරන්න දෙන්නේ නැහැ. නැත්තම් ඉතින් ජොබ් එක කියලා නැහැ. ඉතින් මෙයාලත් අගෞරවයෙන් හිටියොත් එයාලටත් ඒක බලපානවා. වෙන්නේ ඒකෙන් බුදුරජාණන් වහන්සේට අගෞරව කිරීම තුලින් බුද්ධ ශාසනය පිරිහෙනවා. පිළිම වල ස්වීට් ක්වීන්ස් අල්ලා අර ඒ පිළිම වලට කරන අගෞරවයනේ. චෛත්‍යයක් වශයෙන් චූටි පිළිම ගොඩාක් තියෙනවා. දැන් ඔක ආස් කරනකොට කොහෙට දාන්නේ? තුටි පිළිමෙට කරන අගෞරවය. ඒකෙන් තමයි බුද්ධ ශාසනය පිරිහෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට අගෞරව කරන්න එපා.